ආයුබෝවන් මම නෙත්මි මම සඳුනි ප්‍රථමයෙන්ම දේශීය පුවත් ඇහැලියගොඩ ප්‍රදේශයේදී පෙම්වතියක් විසින් පෙම්වතෙකුට පහර දීමක් පිළිබඳ පුවතක් අපට වාර්තා වුණා. මේ පිළිබඳ වැඩි තොරතුරු තවමත් සොයන බවයි අපගේ මාධ්‍ය වාර්තාකරුවන් අපට පැවසුවේ. දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදි ගියාමෙන් පෙම්වතිය විසින් මෙම පහර දීම Tamanගේ පෙම්වතාට සිදු කළ බවයි පොලිසිය අපට වාර්තා කළේ. පෙම්වතියට වඩා පෙම්වතා බාල හේයින් මෙම පහර දීම සාධාරණ බවයි පෙම්වතිය විසින් පොලිසියට වාර්තා කර ඇත්තේ. මෙම හේතුව නිසාවෙන් පෙම්වතා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය විසින් තවදුරටත් අපට වාර්තා කරේ. මෙන්න තවත් දේශීය පුවතක්. යාල වනෝද්‍යානයේ සංචාරයක නිරත වී සිටි තරුණයන් 5 දෙනෙක් විසින් අලියෙකුට විහිළු කිරීමට යාමෙන් එම අලියා විසින් මෙම තරුණයන් 5 දෙනාට පහර දීමක් පිළිබඳ අපට වාර්තා වෙනවා. අලියාගේ මෙම පහර දීමෙන් සමාවෙන්න අලියාට පහර දීමෙන් නොව අලියාට ගල් ගැසීම හේතුවෙන් තමයි මෙම අනතුර සිද්ධ වෙලා තියෙන්නේ. මෙම තරුණයන් 5 දෙනා විසින් මෙම අලියාට ගල් ගැසීම හේතුවෙන් මෙම අලියා විසින් මෙම තරුණයන් 5 දෙනාට පහර දී ඇති බවයි අපට වාර්තා වෙන්නේ. අලියාගේ මෙම පහර දීමෙන් මෙම තරුණයන් 5 දෙනාම රෝහල්ගත කර ඇති බවයි පොලිසිය විසින් තවදුරටත් අපට වාර්තා කළේ. මේ තුලින් වැඩිදුර විමර්ශන යාල වනෝද්‍යානය විසින් සිදු කරන බවයි තවදුරටත් වාර්තා වෙන්නේ. මෙන්න තවත් දේශීය පුවතක්. මඩකලපුව ප්‍රදේශයේ අනියම් සම්පදාවක් දුරදි ගියාමෙන් ඇති වූ ආරවුල පිළිබඳ සමවෙන්න මෙන්න ඒ පුවත නැවතත්. මඩකලපුව ප්‍රදේශයේ අනියම් සම්පදාවක් දුරදි ගියාමෙන් ඇති වූ ආරවුලක් පිළිබඳ අපි කෙටි විරාමයක් සඳහා පාලක මැදිරිය සමග සම්බන්ධ වෙමු. මොනවාද මේ නිවුස්? මොනවාද මේ නිවුස්? මම නම් ආයේ නිවුස් කියන්නේ නැත්තේ නේද? මට මේ වැඩි අවසාලේ ගහන්න දෙවතුන්ගේ පෙවතියගේ ගහන නිවුස් මොනවාද මේ? ඕෆ් නේ කැමරාව ඕෆ්.